අවසානයේට බලන්න අපි ශුද්ධ ජීවී කාණ්ඩ ගැන කතා කරන්නේ පුතේ. ඊට පස්සේ කාණ්ඩ ගැන කතා කරලා රයිට් හරියක් දෙන්න. අද වැස්සත් එක්ක ළමයින්ට අපහසුත් වෙන්නේ නැති නේද? හරි. අපිට අද තියෙන්නේ කතා කරන්න ප්‍රභා සංශ්ලේෂණය ගැන. හරි. සර් කිව්ව විදිහට ප්‍රභා සංශ්ලේෂණය ගැන තමයි පුතා අපිට අද කතා කරන්න තියෙන්නේ. හරි. මගේ දරුවෝ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා මීට කලින් අහලා තියෙනවද? ඈ? තියෙනවද? රණුග දැන් ওই කට්ටිය ඉන්නේ දැන් මේ හරි ඒ නිසා මැසේජ් එක මේ පුතාලා කතා කරන්න හරි පුතාලා දැන් මේ ඉන්නේ අනිත් කටට අමතක වෙන්නේ නැති සහ සර්ටත් මේ වෙච්ච එක අඩුපාඩුවක් වෙච්ච එකක් හරි රයිට් හරි දැන් මේකයි අපේ කතාව පුතේ ගත්තාම මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියන එක තමයි අපි මෙතනදී ඉගෙන ගන්න ඕන කාරණාව හරිද හොඳට අහගන්න ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ පැටවු හරිද මේ ශාක විසින් කරන වැඩක් ප්‍රභා සංශ්ලේෂණය හරි මේ ශාක දහවල් කාලයේදී පොඩි වැඩක් කරනවා පොඩි ජොබ් එකක් වගේ එකක් හරිද ශාක මොකක්ද කරන්නේ පොඩි ජොබ් එකක් වගේ වැඩක් කරනවා මොකක්ද ඒ කරන ජොබ් එක මොකක්ද ඒ කරන වැඩේ තමයි ශාක වලට හැකියාවක් තියෙනවා ජලය සහ කාබන් ඩයොක්සයිඩ් වායු ජලය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව භාවිත කරලා හරිද ආහාර නිපදවා ගන්න. මොකද්ද? ජලය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව භාවිත කරලා මොකක් කරගන්න පුළුවන්ද ඒගොල්ලන්ට ආහාර නිපදවා ගන්න හැකියාවක් තියෙනවා. මොකක්ද? මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මෙන්න මේ වාක්‍ය සම්පූර්ණ වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍යෙටම තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. මේ ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ පුතේ සූර්යාලෝකයේ තියෙන විට. හරි. සූර්යාලෝකය සූර්යාගේ ආලෝකය. හරි. සූර්ය ආලෝකයේ තිබෙන විට සූර්යාලෝකයේ තිබෙන විට ඇති විට මොනවාද පාවිච්චි කරන්නේ? පාවිච්චි කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායු. කාබන් ඩයොක්සයිඩ්. අපි හුස්ම පිට කරන්නේ ආගේ වායු. කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් වායු හා ජලය භාවිතා කරගෙන කියන්නේ උපයෝගී කරගෙන මොන ශාකද කොළ පාට ශාක කොළ පාට වලට අවශ්‍ය නැහැ කියනවා හරිත ශාක ආහාර නිපදවීමේ වැඩේට කියනවා අපි විද්‍යාත්මක ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හැඳින්වේ. මොකද්ද මේ කිව්වේ? සූර්යාලෝකයේ තියෙන්න ඕනේ. සූර්යාලෝකයේ තියෙනකොට කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි පාවිච්චි කරලා ප්‍රයෝගී කරලා හරිත ශාක ආහාර නිපදවීමේ ක්‍රියාවලියට අපි කියන ප්‍රභා සංශ්ලේෂණය කියලා. මගේ දරුවෝගෙන් කවුරු හරි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද ඇහුවොත්
අනිවාර්යෙන් මෙන්න මේ වාක්‍ය ඔක්කොම ලියන්න. මේක තමයි 6 වසරේදී පාඩම් කරන්න තියෙන ලොකුම වාක්‍ය. මේක 11 වසර වෙනකම්ම ওই විදිහටම එනවා. හරි. මගේ දරුවෝ ටික එහෙනම් ලස්සනට මේක ලියාගන්න. හරි. ඊට පස්සේ පල්ලෙහා පුතේ තියෙන පොඩි හිස්තැනක්. ඒ හිස්තැනේ සර් මේ අදින චිත්‍රය ඇඳ ගන්න ඕනේ ලස්සනට පිළිවෙල. හරියටම. හරි. අපේ චිත්‍ර කාරෝ ටික ලස්සන අඳින්න පස්සේ පාට පැන්සල් ගහලා අඳින්න ඕනේ. හරි. රයිට්. මෙන්න මේ වගේ පොඩි කොටුවක් දාගමු අපි. එතකොට මේ කොටුව ඇතුලේ ලස්සනට අඳගත්ත හැකිනේ. කොටුවක් ගහගෙන ටිකක් ලොකු එකක් ගහගන්න. ඊට අපි මෙන්න මෙතන පොඩි ශාකයක් අඳිමු. හරි. මේ පොළව පස්සංශු අර මේවා තියෙන. මේ පොළව ඇතුළේ. මේ ශාක මුල්. මේ ශාකයේ තියෙන මොනවාද? ශාක පත්‍ර තියෙනවා. ලොකු කොලයක් අඳිනවා මේක පැහැදිලි කරන්න ඕන නිසා. හරි. මෙච්චර ලොකු කොලයක් නෑ ඉතින් ගහකට. ලොකු කොලයක් අඳිනවා පුතාලත් අඳින්න. හරි. අපිට මේක කරන්න ඕන නිසා. හරි. අර්ථ ශාක. හරි පුතේ. රයිට්. මොකද සූර්යාලෝකයේ ඇති විට කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය උපයෝගී කරගෙන හර්ධ ශාක ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයේ ලෙස හැඳින්වෙනවා. එතකොට කවුරු ඉන්න ඕනේද? සූර්යයා ඉන්න ඕනේ නේ. සූර්යයා තියෙන්න එපා. නැත්තම් මේ වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් සූර්යෙක් ඔන්නවම ඉන්න ඕනේ. මෙයාගෙන් එන්න ඕනේ මොකද්ද? සූර්ය ආලෝකය එන්න ඕනේ. සූර්යාලෝකය ඇති විටනේ ආලෝකය ඔන්න සූර්යයාගෙන් එනවා. හරි. හරි. ඊට පස්සේ මොනවාද තියෙන්නේ? ජලය. ජලය කොහෙන්ද හම්බෙන්නේ? ජලය හම්බෙන්නේ පොළවෙන් නේද? ජලය හම්බෙන්නේ පොළවෙන්. නේ? මේ වලින් තමයි මේ ජලය පොළවෙන් උරා ගන්න. ජලය. මේ ශාක මේ වලින් ගන්නවා. ජලය ගන්නවා. ජලය අර ගන්නවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් කොහෙන්ද ගන්නේ? කාබන් ඩයොක්සයිඩ් ගන්නේ වායුවේ. හරි මේ තියෙන වායු ගෝලයෙන් තමයි කාබන් ඩයොක්සයිඩ් ගන්න. මොනවාද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වායු. ඒක ගන්නේ කොහෙන්ද? වායු ගෝලයෙන්. වායු ගෝලයෙන් තමයි ලබා ගන්න. හරි. ජලය මුල් වලින් ගන්න. ජලය මුල් වලින් ගන්න. හරි. ජලය මුල් වලින් ගන්න. මේ තියෙන්නේ මොකද්ද? පස. ඉතින් පස. හරි. පස. මේ තියෙන්නේ මොකද්ද? අපේ වායු ගෝලය. වායු ගෝලය ඔය තියෙන්නේ. හරි. වායු ගෝලයෙන් ගන්නවා කාබන් ඩයොක්සයිඩ්. පසෙන් මුල් පාවිච්චි කරලා මොනවාද ගන්නෙ? ජලය ලබා ගැනීම කරනවා. හරි. ඊට පස්සේ මෙන්න මේකේ විශේෂ දෙයක් වෙනවා. මොකක්ද වෙන්නේ? සූර්යාගේ ශක්තිය සහ කාබන් ඩයොක්සයිඩ් ගන්නවා. මෙහෙම ජලය මෙහින් එනවා. පොළව දිගේ මෙහෙම එතනින් ආරම්භ වෙලා මේ මුලින් මෙන්න එහෙ ජලය ඇහිලා වුණොම ජලය මෙන්න මේ දක්වා එනවා. ඒකට ශාක පත්‍රයේ දැන් මොනවාද? ජලයක් තියෙනවා, කාබන් ඩයොක්සයිඩුත් තියෙනවා. ඔන්න සූර්යාගේ සූර්ය ශක්තියක් තියෙනවා. සූර්යාලෝකයක් තියෙනවා. තියෙනකොට මොකද වෙන්නේ? ආහාර නිපදෙනවා. මෙහිදී විශේෂ දෙයක් වෙනවා පැටව මොකක්ද කියලා දන්නවද? මේකෙන් පිට වෙනවා. ශාක පත්‍රයෙන් පිට වෙනවා. මේ ඊතල හරියට බලා ගන්න. පිට වෙනව මොනවාද? වායුවක්. ඒ වායුව තමයි මොකද? ඔක්සිජන් වායුව. ඔක්සිජන් නිපද වේ. ඔක්සිජන් නිපද වෙනවා. ශාක පත්‍රයේ මොකද වෙන්නේ? ඔක්සිජන් නිපද වෙනවා. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේදී මොකද? ආහාර නිපදනවටත් අමතරව තව දෙයක්ත් වෙනවා. මොකද්ද?
ඔක්සිජන් නිපදවන. ඒ ඔක්සිජන් තමයි අපි හුස්ම ගන්න පාවිච්චි කරන්නේ. ඔන්න ඔය ශාකවල ඔක්සිජන් නිපදවන හින්දා අපිට මොකද වෙන්නේ? හරිම පහසුයි ගහක් ගහව ගිහිල්ලා හුස්ම ගන්න. හුස්ම ගන්න හරිම පහසුයි. හරි. ඊට පස්සේ මේ දෙපැත්තෙන් ලියන්න. පොඩි නෝට් එකක් දානවා. ඊට පස්සේ ඒක ලස්සනට ලියන්න. හරි. අපි වායුගෝලයෙන් තමයි මොනවද ගන්නෙ? කාබන් ඩයොක්සයිඩ්. හරි. කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයෙන් ලබා ගනී. වායුගෝලයෙන් ලබා ගනී. ඊට පස්සේ ජලය පසෙන් ලබා ගනී. ජලය පසෙන් ලබා ගනී. හරි. තව තරුවක් මෙතන දානවා. හරි. ප්‍රධාන ඵලය ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය. يعني හදන්නේ මොනවාද? ප්‍රධාන ඵලය ග්ලූකෝස් වේ. ග්ලූකෝස් වේ. ග්ලූකෝස් වේ. අතුරු ඵලය ඔක්සිජන් වේ. හරි මොනවාද? ඔක්සිජන් වේ. ඔයා ලස්සනට මේ රූප සටහන අඳින්න. මේ රූප සටහන අඳින්න. ලස්සනට අඳින්න. හරි. ලස්සනට අඳින්න. විභාගෙදී වාර කිව්වොතින් අඳින්න කියලා පුතේ මේ සූර්යයයි මේ ශාකයයි මෙච්චරයි අඳින්න ඕනේ. හරි. මේවා ලියන්න ඕනේ නැහැ. මේස අමතර කරුණු තමයි දෙන්නේ. හරි. මේ ඇහිල්ලා වාට දෙන එක්ස්ට්‍රා කරුණු. මේක පැත්තකින් ලිව්වත් කමන්නේ. මෙතන රූපයස්සේ අඳින්න ඕනේ නැහැ. මේක පැත්තකින් ලිව්වන හරි. මේ ඇහිල්ලා තාට දෙන අමතර කරුණු. දැනුම වර්ධනය වෙන්න දෙන අමතර කරුණු. ලස්සන මගේ දරුවෝ ටික මේ ටික දාගන්න. ඔතන සුදු පාට හිස් තැනේ ලස්සනට දාගන්න ওই ටික.
අපි පුතේ ලිව්වේ දැන් සම්බන්ධ වෙච්ච පැටවු අපි ලිව්වේ අපි ප්‍රභා සංශ්ලේෂණයෙන් තමයි පටන් ගත්තේ. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා ලිව්වා පුතේ. ඊට පස්සේ මේ රූපය ඇඳ උච්චරයි කරේ දැන්ට. හරි. දැන්ට කරේ උච්චරයි. ප්‍රභා සංශ්ලේෂණය කියන එක අපි ලිව්වා. ඔයාලා ටියුට් එකේ 7 වෙනි පිටුවේ. හරි. 7 වෙනි පිටුවේ අපි ප්‍රභා සංශ්ලේෂණය කියන එක ලිව්වා පුතා. ඊට පස්සේ මෙන්න මේ රූපය ඇඳ උච්චරයි කරේ. වෙන වැඩ කරේ නෑ හොඳේ. හරි. ලස්සන මේ ටික ලිව්වා. මේ රූපය ඇඳගත්තා. හරි. රණුග ඇඳද පුතා? රණුග ඇඳයි පුතේ. හවුද? මෙහෙමද? නැද්ද තාම? අඳින්න. සනුන් අඳින ගමන්නේ දින්නේ. අඳින්න පුතේ. හරියට. අඳින්න. ලස්සනට අඳින්න. ඊට පස්සේ ලේසි අපිට තියෙන දේවල්. නේද? ඊට පස්සේ බලන්න පුතේ තියෙන කතාව තමයි චලනය. හරි. චලනය. දැන් අපිට තියෙන්නේ තව චුට්ටයි ඉගෙන ගන්න. එතකොට මේ පාඩම අපෙන් අවසන් වෙනවා. පුතාලට ඊට පස්සේ සර් දෙනවා චූටි පොඩි එක්සෑම් එකක්. කොළ දෙකක විතර පොඩි එක්සෑම් එකක් දෙනවා මේ ටික පාඩම් කරන් එන්න කියලා. ඒක ලියාගෙන එන්න මේ පාඩම් කරන් එන්න පේපර් එක දුන්නට පස්සේ ලියන්න සර් බල්ලම දෙනවා. බලලා ලකුණු දාලා දෙනවා. ලකුණු කීයක් ගන්නවද කියලා වගේ දරුවෝ ටික. හරි. පොඩි ටිකක් නැති චුට්ටයි තාම ඉගෙන ගන්න. හරි. ඒ ටිකෙන් දෙනවා අමතක වෙනවද නැත්තම්. සර් ඔක්කොම රෙකෝඩින් දාලා තියෙනවා. හරි. සර් ඔක්කොම රෙකෝඩින් දාලා තියෙනවා පුතේ. ඒ හින්දා ගැටලුවක් නැහැ.
ඊට පස්සේ අපි ඉගෙන ගන්න අලුත් මාතෘකාව තමයි පුතේ මොකද චලනය කියන්නේ. ඒ සර් මේ අත මේ මොකද කරන්නේ? එහාට මෙහාට අරන් යනවා මේ චලනය කරනවා. ඊට මම මේ එක තැන ඉඳන් මට අත එහාට මෙහාට අරන් යන්න පුළුවන්. මෙහෙට නැවෙන්න පුළුවන්. ආන්න චලනය. චලනය කරනවා. මට ඊට අමතරව තව මොකද? මට එක තැනක ඉඳන් තවත් තැනකට යන්නත් පුළුවන්. එක තැනක ඉඳන් තවත් තැනකට යනවා කියන්නේ සංචරණය. හරි. මෙහෙම දැන් මේ අත ඇඟිලි හොලවනවා, මෙහෙම උස්සනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා. ඒ මොනවාද? චලනය. හරි. අපි මිනිස්සු හින්දා හරි මිනිස්සුන්ට සහ සත්තුන්ට හැකියාවක් තියෙනවා. එහෙම චලනය කරනවටත් අමතරව එක තැනක ඉඳන් තවත් තැනකට යන්න මේ එක තැනක ඉඳන් ඔන්න තවත් තැනකට ගියා. එහෙම යන්න හැකියාවක් තියෙනවා අපි සත්තුන්ට. හැබැයි ශාකවලට එහෙම හැකියාවක් නැහැ. මුල් වලින් ඇල්ලිලා තියෙන්නේ පස් වලට. ඒකට ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ දක්වන්නේ චලන විතරයි. හැබැයි සත්තු මොකද කරන්නේ? චලන දක්වනවා වගේම. يعني මෙහෙම ඒගොල්ලන්ට හැරෙන්න පුළුවන්, යන්න එන්න පුළුවන්. හරි. ඒ වගේම මේගොල්ලන්ට සංචරණය කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි බලනවා දැන් අපි හරිද සත්තුන්ට පිහාඹන්න පුළුවන්, පැන පැන යන්න පුළුවන්, දුවන්න පුළුවන්. එහෙම තමයි මේගොල්ලෝ එක තැන ඉඳන් තවත් තැනකට යන්නේ. දැන් ශාක වලට එහෙම යන්න බෑ. හැබැයි ශාක චලන දක්වනවා. මොනවද මේ ශාක දක්වන චලන කියලා කල්පනා කරද්දී අපිට මතක් වෙනවා. අර ජනේලයක් ගාව නැත්තම් සෙවනේ තිබ්බොතින් ශාක පැලෑටියා එයා පුතේ අවුව තියෙන දෙසට මොකද වෙන්නේ? මෙහෙම නැවිලා යනවා. අර හුඟක් වෙලාට මේ ඔය බෙරළා ඉන්න තියෙන පොල් ගස් තියෙන. ඒක හුඟක් මුහුද පැත්තට බර වෙලා තියෙන. හේතුව ඇයි හොඳට සූර්යාලෝකය ලබා ගන්න ඕන නිසා. තේරුණාද? එතකොට ඒ වගේම ශාක චලනයක් තමයි තව දැන් අපි මේ නිදිගුම්බ ශාකයට ගිහලා මෙහෙම තට්ටුවක් දැම්මම මොකද වෙන්නේ? ශාක පත්‍ර ඇකිලෙනවා. ඊපස්සේ හවසට පතුරු මොරොංග වගේ ශාක පත්‍ර ඇකිලෙනවා. කවුරුත් කියලාද? නෑනේ. ඒ ශාක දක්වන චලනයන් වෙනවා. හරි. හරි. ලියන්න. ශාක හා සතුන් ශාක හා මෙතන සංචර චලනය ගාව යටතේ චලනය කියලා මාතෘකාව තියෙන්නේ. ඒක යටතේ ලියන්න. ශාක හා සතුන් චලනය ශාක හා සතුන් ශාක හා සතුන් මෙන්ම ශුද්‍ර ජීවීන්ද චලනය දක්වයි. චලනය දක්වයි. සංචරණය කියලා තියෙනවා. සංචරණය ලියන්න පුතේ. සතුන් තැනකින් තැනකට සතුන් තැනකින් තවත් තැනකට තැනකින් තවත් තැනකට ගමන් කිරීම සංචරණය ලෙස සංචරණය නම් වේ. සතුන් තැනකින් තවත් තැනකට ගමන් කිරීම සංචරණය නම් වේ. සංචරණය කියලා තමයි අපි හඳුන්වන්නේ. ඊට පස්සේ සංචරණ ක්‍රම කොහොමද මෙහෙම සංචරණය වෙන්නේ? මම දැන් කිව්වා. සංචරණය වන ක්‍රම. උල්ලඟ සෑහෙන්නනේ ළමයින්ට සමහර ළමයි දාලා තියෙන මැසේජ් එක සර් අද පන්තිට එන්න විදියක් නැහැ වහිනවයි එහෙම කියලා. ඒත් නවත්තන්න බෑනේ. එහෙම වුණොත් ඉතින් ඕගලන්ට රෙකෝඩින් එකක් හරි බලා ගන්න බැරි වෙනවනේ පැටා. එහෙම තමයි සර් කරේ. හරි. රයිට්. සර්ටත් අද වෙලාවට පටන් ගන්න බැරනා එකක් වැස්ස සෑහෙන්න වැස්සක් තියෙනවා දැන්ටත් තියෙන හුලඟක් එක එකක් ඊට පස්සේ ටයිම් එකත් පොඩ්ඩක් එහා මෙහා වුණා. හරි. රයිට්. සංචරණ ක්‍රම. ඒ කියන්නේ සතුන් තැනකින් තැනකට තව ගමන් කරන ක්‍රම. කියන්න බලන්න. ඇවිදීම. ඇවිදීමෙන් අපිට එක් තැනක ඉඳන් තවත් තැනකට යන්න පුළුවන් නේ. ඇවිදීම. හරි ලේසි යන්නේ මේවා. හරි ලේසි. ඊට පස්සේ දෙක අපි ගමු පිහැඹීම. පියාඹල යන්න පුළුවන්. පිහැඹීම. තව පිහිනීම. තව ගත්තොත් පැන පැන යෑම. ගෙන් බහව නේද? පැන පැන යාම යෑම. තව කොහොමද යන්නේ?
නායා වගේ කට බඩ ගෑම. කොහොමද යන්න පුළුවන් නේද? බඩ ගෑම. හරි. ඒකට ඇවිදීලා යන්නේ කවුද? අපිට යන්න පුළුවන් සිංහයා, මිනිසා. හරි. කොටියා ඒ වගේ කට්ටිය ඇවිදිනවා. හරි. ඊට පස්සේ පිහාඹන්නේ කවුද? වවුල පිහාඹනෝ. ඊට පස්සේ කපුටා, ගිරවා ගන්න පුළුවන්. පිහිනන්නේ දන්නවා. ඩොල්ෆින්. ඊට පස්සේ මෝරා. ඊට පස්සේ සාලයා. අම්මල බදලා දෙනව නේද? පැන පැන යන්නේ කවුද? හාවා. ඊට පස්සේ කැංගරුවා. ඊට පස්සේ කුරුල්ලොත් එහෙම නේද? දෙමලිච්චා. පොළොවේ තුලින් පැන පැන යන්නේ. දෙමලිච්චා. හරි. ඒ කියන්නේ පිහාවන්නත් පුළුවන්, පැන පැන යන්නත් පුළුවන්. මෙහෙම පැන 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 යනවා. පැන පැන යනවා. ඒක ඕගලන්ට පැටලෙනවා නම් අපි ඒක අයින් කරමුනේ. සමහර කට්ටිය හිතනවා ස්විමි මොකද්ද දන්නේ අයින් දෙක ටැන් දෙකක තියෙනවා කියලා. හැබැයි දෙමලිච්චර පුළුවන් පිහාඹල යන්නත් ඊට පස්සේ එයාට ඇවිදින්න බෑනේ. අපි යනවා විදියට මෙහෙම මෙහෙම ඇවිද ඇවිද යනවා. එහෙම යන්නේ නැහැ නේ පැන පැන යන්නේ. අපි ගමු ගෙම්බ කියලා. ගෙම්බට ඇවිදින්න බෑනේ. පයින්නවා. ගෙම්බා. ඊට පස්සේ බඩගෑන. කවුද බඩගාන? නායා. ඊට පස්සේ තලගොයා. තලගොයා බඩගාගෙන යන්නේ. පාද තිබ්බට තියෙති යාගේ සම්පූර්ණයෙන්ම යටපැත්ත ගෑවිලා යන්නේ. හරි. තලගොයා. තලගොයා. ඊට පස්සේ අපි ගමු ගැරන්ඩියා. මේ වගේ කට්ටිය. හරි. ලස්සනට මගේ දරුවෝ ටික හරි මගේ දරුවෝ ටික ලස්සනට චලනයට ලියන ශාක හා සතුන් මෙන්ම ශුද්ධ ජීවීන්ට චලනය දක්වයි. සංචරණය කියන්නේ මොකද්ද? සතුන් තැනකින් තවත් තැනකට ගමන් කිරීම සංචරණයේ නම් වේ. ඒකට සංචරණ වෙන ක්‍රම 1 2 3 4 5 කියලා පල්ලෙහාට ලස්සනට ලියලා ඒ වලට උදාහරණ 3 මේකින් ලස්සනට ලිය. ලස්සනට ලියන දරුවෝ ටික. ලියන්න පුතේ. කම්මැලිද? ඔව්. කලින් රෙකෝඩින් දෙකක් තියෙනවා පුතේ. ඒ දෙක බලන්න. ඒ දෙකෙන් කලින් ඒව සම්පූර්ණ කරගන්න. අද දවසේ අපිට මේ නිබන්ධනය ඉවර කරගන්න පුළුවන්. එතකොට මේක අපිට අවසන්. එතකොට පළවෙනි පාර්ට් එක ඉවරයි. ඊට පස්සේ සර් ඕගොල්ලන්ට දෙනවා චූටි පේපර් එකක්. හරි පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඒක ලියන්න. ලියලා ඊට පස්සේ සර්ට දුන්නාට පස්සේ දෙවෙනි කොටසට පුතාලව මේකේ දෙවෙනි කොටසක් තියෙනවා. දෙවෙනි කොටසට යොමු කරනවා. හරි.
ලස්සන ලියන්න පුතේ. ලිවා ගත්ත නේද? ලියවද? හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි සංචරණය නොකරන සතුන් කියලා. සංචරණය දැන් සතුන්ට සංචරණය කරන්න පුළුවන්. හැබැයි සංචරණය නොකරන සතුන් ඉන්නවා. හරි. සංචරණය නොකරන සතුන් ඉන්නවා. කවුද මේ සංචරණය නොකරන සතුන් කියන්නේ? හරි. ඒ කියන්නේ තැනකින් එක් තැනකින් තවත් තැනකට යන්න බෑ. හරි. අපි දන්නවා සතුන් තැනකින් තැනකට යනවා. ඒ කියන්නේ සංචරණය කරනවා කියලා දන්නවා පුතේ. හැබැයි සමහර කට්ටියට සංචරණය කරන්න බෑ. එක් තැනකින් තවත් තැනකට යන්න විදියක් නෑ. එතකොට ඒ වගේ ජීවීන්ට කියනවා අපි කවුද? ඔත් ජීවිතයක් ගත කරන කට්ටිය කියලා. හරි. ඔත් ජීවිතයක් ගත කරන කට්ටිය කියලා. හරි. අපි මුලින්ම උදාහරණ ලියමු. සංචරණය නොකරන සතුන් ලියාගමු මෙහෙම එක දෙක කියලා. හරි. එක මුහුදු මල දෙක කොරල් බුහුබාවන් හයිඩ්‍රා හරි. right. මේගොල්ලෝ තමයි නොකරන සතුන් මුහුදු මල කොරල් බුහුබාවන් හයිඩ්‍රා. ඔගේ රූපේ සර් දාලා තින්නේ ඔය කවුද? මුහුදු මලක් තමයි දාලා තින්නේ. මුහුදු මලක්. මෙම සතුන් ඔත් එක තැන ඔත් ජීවිතයක් මෙම සතුන් ඔත් ජීවිතයක් ගත කරයි. මෙම සතුන් ඔත් ජීවිතයක් ගත කරයි. ලියන්න උතන කොටුවේ. හරි සංචරණය නොකරන සතුන් කියන තැන ලියන්න. මුහුදු මල කොරල් බුහුබාවන් හයිඩ්‍රා කියලා ලියලා හරි හයිඩ්‍රා කියලා ලියලා ඊට පස්සේ ඒක ඉස්සරහින් ලියන්න තරුවක් දාලා ලියන්න. මෙම සතුන් ඔත් ජීවිතයක් ගත කර. ඔත් එක තැන අර අපි කියන්නේ ඔත්පල වුණාය. අන්න එහෙම කතා කියනෝ නේද? නෑ ඔත් ජීවිතයක් ගත කර. කොටුව ඇතුලේ යන සංචරණය නොකරන සතුන් කියන තැන මුහුදු මල කොරල් බුහුබාවන් හයිඩ්‍රා. මෙම සතුන් ඔත් ජීවිතයක් ගත කරයි. හරි. ඊට පස්සේ තව රූලක් තියෙනවනේ පල්ලෙහා රූල් තියෙන්නේ. ඒ රූල් වල ලියන්න මෙහෙම. හරි. හරි. සූර්යයා දෙසට යන්න. සූර්යයා දෙසට ශාකවල අගට අපි කියන්නේ මොකද? අග්‍රස්තයනේ අගනේ. උඩ අග්‍රස්තය ගමන් කිරීම. කියන්නේ දැල්ල. ඔය දන්නවනේ සූර්යයා ඉන්න පැත්තට හැරිලා යනවා. ගමන් කිරීම. සවසට කතුරු මුරුංග වන ශාක කතුරු මුරුංග වැනි ශාක පත්‍ර වැනි ශාකපත්‍ර ශාකවල පත්‍ර හැකිලෙනවනේ අම්මලාගෙන් අහන්න හැකිලීම. හරි හැකිලීම. පුෂ්ප පිපීම පුෂ්ප පිපීම ශාක චලනයන් වේ. හරි පුෂ්ප පිපීම ශාක චලනයන් වේ. හරි එච්චරයි.
අනේ ලස්සන ලියාගන්න එක. හරි. ඊට පස්සේ පුතේ අපි ඔන්න ඔය ටික අවසන් වෙනවා. දැන් අපි යනවා අපි ඊළඟ කොටස දැන් චලනයනේ අපි ඉගෙන ගත්තේ. දැන් චලනය හරි. දැන් යනවා චලනය වෙලා ඉන්නේ දැන්. හරි. දැන් එයාට මෙයාට කියලා ඔන්න චලනය වෙලා ඉන්නේ. දැන් තියෙන්නේ අපිට මොකද්ද? ශ්වසනය ගැන ඉගෙන ගන්න. ශ්වසනය ගැන ඉගෙන ගන්නයි තියෙන්නේ. හුස්ම ගන්න එක. මම ඇහුවා ශ්වසනය කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ කියන්නේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම. අපෝ නෑ. ඒක නෙමෙයි. ඒ ඉගෙන ගත්ත වැරදි දේවල් ටිකක් තමයි ඒ. හරි. ශ්වසනය කියන්නේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම කියන එක නෙමෙයි පුතේ. හරි. හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම එක නෙමෙයි අපි ශ්වසනය කියන්නේ. ශ්වසනය කියන්නේ ශක්තිය නිපදවන ක්‍රියාවලිය. මොකද්ද? ශ්වසනය කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් ආවොත් අපි හුස්ම ගන්න එක සහ හුස්ම පිට කරන එක කියලා කිව්වොත් වැරදි. ශ්වසනය කියන්නේ හුස්ම ගන්න එකවත් පිට කරන එකවත් නෙමෙයි. ශ්වසනය අපි කරන ක්‍රමයක් තමයි. හුස්ම ගන්න අරගෙන හරි හුස්ම පිට කරනවා. හැබැයි ශ්වසනය කියන්නේ ඒකට නෙමෙයි. මොකද්ද? හරි ශ්වසනය කියන්නේ ශක්තිය නිපදවන ක්‍රියාවලිය. හරි ලියන්න මෙහෙම. හරි දේහයේ කියන්නේ ශරීරයේ දේහේ සංචිත ආහාර කියන්නේ ගබඩා වෙච්ච ආහාර. දේහේ සංචිත ආහාර මගින් දේහේ සංචිත ආහාර මගින් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. ශක්තිය නිපදවීමේ දේහේ සංචිත ආහාර මගින් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය ශ්වසනය ලෙස හැඳින්වේ. ශ්වසනය ලෙස හැඳින්වේ. ශ්වසනය ලෙස හැඳින්වේ. ලස්සන ලිය. ශ්වසනය කියන්නේ මොකද්ද කියලා. ශ්වසනය ලෙස හැඳින්වේ. ලස්සන ලිය. ලියන ගමන් පාඩම් කරගන්න. ලියන්න ශ්වසනය ආකාර හරි. يعني ඊට පස්සේ ශ්වසනයේදී 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 ඔක්සිජන් වායුව ලියන්න පුතේ රසට. ශ්වසනයේදී ඔක්සිජන් වායුව ලබා ගැනීම මොකක්ද අපි හුස්ම ගන්නවට කියන්නේ මොකක්ද? ඔක්සිජන් වායුව ලබා ගැනීම ආශ්වාසය ලෙසද කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කිරීම
පිට කිරීම මොකද්ද කියන්නේ? ප්‍රාශ්වාසය ලෙසද හැඳින්වේ. කියන්නේ ශ්වසනයේ ආකාර දෙකයි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය ලෙසද හැඳින්වේ. ලස්සනට ලියන්න. ශ්වසනයේදී ඔක්සිජන් වායුව ලබා ගැනීම ආශ්වාස. හුස්ම ගන්නවට කියනවා ආශ්වාසය කියලා. හුස්ම පිට කරනවට අපි කියනවා ප්‍රාශ්වාසය. හුස්ම පිට කරන්නේ මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් වායුව. හරි. ඊට පස්සේ තව අවසාන මාතෘකාව අපේ මොකක්ද පුතේ? ප්‍රජනනය. මේකින් පස්සේ අපේ පළවෙනි ටියුට් එකේ වචන ටික හරි. මේ වචන ටික අඳුර ගන්නයි ඕනේ පුතාලා. ප්‍රජනනය. මොකද්ද ප්‍රජනනය කියන්නේ? ප්‍රජනනය කියන්නේ පුතේ අලුත් ජීවීන් නැති කිරීම. නැත්නම් තමන්ගේ වර්ගයා බෝ කිරීම. ලියන්න මෙහෙම නව ජීවී. නව ජීවී කියන්නේ අලුත් කට්ටිය. දැන් බල්ලෙක් මොකද වෙන්නේ? බලු පැටවු දානවා නේද? හරි. මොකද? බල්ලා කියන්නේ සදා බැල්ලි නේද අපි කිය. රෙයා පැටවු දානකොට අලුත් ජීවීන් අන්න ඒ කට්ටිය කියන නව ජීවීන්. නව ජීවීන් බිහි කරනවා. බිහි කිරීමේ ක්‍රියාවලිය. බිහි කිරීමේ ක්‍රියාවලිය. බිහි කිරීමේ ක්‍රියාවලිය. හේවත් තමන්ගේ වර්ගයා බෝ කරු නේද? තම වර්ගයා බෝ කිරීමේ දැන් බල්ලෙක්ගෙන් බලු අම්මෙක්ගෙන් පූස්පටව වෙන්නේ නැහැනේ. තමන්ගේ වර්ගයන්නේ ඉන්නේ බලු වර්ගයම තමයි. තම වර්ගයා බෝ කිරීමේ හරි නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය හේවත් තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ. ප්‍රජනනය ලෙස හැඳින්වේ. පුතාලා කියන්න බලන්න. හරි. මේ අලුත් පැටව් ඇති කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. දන්න කට්ටිය කියන්න. මෙන්න මේ දෙකෙන් විතරයිලු සත්තුන් ඇති වෙන්නේ. කොහොමද? සත්තුන් ආකාර දෙකක් තියෙනවා. මොකක්ද ආකාර දෙක? නවජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය හෙවත් තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය කියලා කියනවා. ඒක හරි. මගේ දරුවෝ දැන් කියන්න ඕන දේ තමයි ඉතින් ඒතර කොහොමද මේ අලුත් පැටව් එන්නේ? පැටව් විදියටද එන්නේ? ඔක්කොම මේ ලෝකේ ඉන්න හැමෝම ඉන්නේ පැටව් විදියටද? අම්මගේ බඩේ ඒ පුතේ නෑ නේද? පැටව් විදියටත් එන කට්ටිය ඉන්නවා. තව කට්ටියක් එනවා පැටවුන් විදියට. පැටවුන්. හරි. පැටවුන් විදියට. තව කට්ටියක් එනවා මොකද්ද? බිත්තර විදියට. එහෙනම් පැටවුන් බිහි කිරීම ප්‍රජනනයේ එක බිහි කිරීම. හරි ප්‍රජනන ආකාර දෙකයි. එක්කෝ පැටවුන් බිහි කිරීම. නැත්නම් මොකද බිත්තර
බිත්තර මගින් නේ. බිත්තර මගින් එකක් නැත්තම් ඉදාම් පැටවුන් මගින්. පැටවුන් මගින්. ප්‍රජනන ආකාර දෙකයි ලියන්න පුතේ රූල් දෙකේ පැටවුන් මගින් සහ බිත්තර මගින් කියලා. ප්‍රජනන ආකාර දෙකකි ලියන්න පැටවුන් මගින් සහ බිත්තර මගින් කියලා. ඊට පස්සේ සුදු පාට ඉඩක් තියෙනවනේ. එතන ලියමු පොඩි වාක්‍යයක්. ඉඩක් තියලා නැහැ පුතේ. චූටි වාක්‍යයක් ලියන්න. ජීවීන්ගේ මේ පොඩි වාක්‍යයක් හරි. ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම. ජීවීන්ගේ අඛණ්ඩ. මොකද බලු පැටාව ඇතිනොත් බලු පරම්පරාව වරන් යන්න ගෙනෙන්නේ. ඒ නිසා තමයි මේගොල්ලෝ ප්‍රජනනය කරන්නේ. ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය සිදු කරයි. ප්‍රජනනය සිදු කරයි. ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය සිදු කරයි. හරි. ඒකත් ලියන්න පුතේ රූලක් තියලා නැහැ පැටව. සයිඩ් එකෙන් ලියන්න. අපි ලිව්වේ මේ පැටවුන් මගින් මිත්‍ර මගින් කියලා. ඒක ඉස්සරහින් ලියන්න ලස්සනට. right. ලිව්වද? ලස්සන ලියන්න. ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය සිදු කරයි. ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය සිදු කරයි. හරි ලිව්වනේ. right. දැන් පුතේ මේකේ පැති 8ක් තියෙන. 8ක් කියන්නේ මේ 7ක් වගේ තියෙන. මෙන්න මේ ටික ලබන සතියේ එනකොට දරුවෝ ටික බලන් එන්න ඕනේ. හරිද? පැහැදිලිද? බලන් එන්න සර් පොඩි පේපර් එකක් දානවා ලබන සතියේ ගෲප් එකට ඒක මුද්‍රණය කරගන්න. මුද්‍රණය කරගෙන කරන්න එපා. මුද්‍රණය කරගෙන කරන්න එපා. සර් එක කරන්න ඕනේ. හරි? ලබන සතියේ සර් එක කරන්න ඕනේ මුද්‍රණය කරගෙන කරන් එන්න එපා. සර් එක කරන්න ඕනේ ටග් ගාලා උත්තර දෙත වැඩි වෙලාවක් යන්නේ නැහැ. හරි? ඊට පස්සේ තමයි මේ අපි දෙවෙනි කොටස මේකේ පටන් ගන්නවා අර පේපර් එක කරන්න ඕනේ. කරාට පස්සේ ඔයා හොඳට බලාගෙන පාඩම් කරගෙන එන්න මුද්‍රණය කරගන්න පුතේ. ඊට පස්සේ සර් කිව්වට පස්සේ තමයි පේපර් එක දැන් ළමයි ගන්න. දැන් කරන්න පටන් ගමු කිව්වට පස්සේ තමයි පටන් ගන්න ඕනේ. හරි? එහෙම අපි ඒක කරනවා. ඊට පස්සේ මම දෙවෙනි ටියුට් එකත් ඕගොල්ලන්ට දාන්නම් ගෲප් එකට. ඒකත් දෙවෙනි ටියුට් එකෙත් මුද්‍රණය කරගන්න. පේපර් එකයි දෙවෙනි නිබන්ධනයයි මුද්‍රණය කරගන්න. හරි? රයිට්. එහෙනම් පළවෙනි කොටස පුතේ ඔන්න අපි අවසන් වුණා. හරි? ලබන සතියේ අපි පේපර් එක සහ දෙවෙනි කොටස ආරම්භ කරමු. හරි. එහෙනම් අදට නතර කරන්න පුතේ. ලබන සතියේ 7ට තියෙන්නේ අද පොඩ්ඩක් වෙලා එහා මෙහා වුණා. හරි? එහෙනම් අදට පන්ති නතර කරගෙන සියදෙනාට ආයුබෝවන් සුබ දවසක්. හරි? රයිට්.